ඉතින් හැමදාමත් මං හිතන්නේ දශක දෙක තුනක තිස්සේ අපි මේව පුංචි තිරේ දකිනවා. ඒ සුන්දරත්වය අදත් ඒ විදිහටම මේ මොහොතේ මම දකිනවා. කොහොමද මොකද්ද මේක රහස? මම හිතන්නේ හිත හොදකම වෙන්නේ නැති මේකප් එකත් එක්ක බලන්න. අනිවාර්යෙන් අර හිතේ තියෙන සුන්දරත්වයේ මුහුණෙන් පේනවා කියලා කතාවක් තියෙනවනේ. රයිගම් ටෙලිස් මේ සන්ධ්‍යාව ගැන මොකද ඔබතුමී හිතන්නේ? ඇත්තටම රයිගම් ටෙලිස් කියන්නේ මට මේ එනකොට මම මතක් කරත් ආවා. මම හිතන්නේ වසර 20ක් අදට මට මතකයි මං කියන්නේ පළවෙනි එකේ ඉඳලම මේකට සහභාගී වුණා. ඉතින් මට එනකොට ඇත්තටම හිතුණ දෙයක් තමයි මේ රයිගම් සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමා ගැන මට හිතුණා. ඉතින් ඒ කියන්නේ එතුමාගේ ව්‍යාපාර මම හිතුවා අති සාර්ථක වෙන්න ඕන කියලා කියන්න ඕන කියලා ඇහුවත් මේ වගේ මගෙන් ඇත්තටම එනකොට හිතුවා මොකද එතුමාගේ මේ ව්‍යාපාර සාර්ථක නැත්තම් වසර 20ක් නොකඩවා මේ වගේ ඊටාත්ම අති සාර්ථකව මේ නළු නිලියන්ව අපිව ඇගීමට ලක් කරන්න බෑ. ඉතින් ඒ නිසා මම අපිව මේ ඇගීමට ලක් කරන එක එතුමාට හිසනම ගෞරව කරනවා ආචාර කරනවා මේ කරන මෙහෙවරට සහ ඒක තව තවත් වැඩි වැඩියෙන් කරන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා සහ එතුමාගේ ව්‍යාපාර අති සාර්ථක වෙන්න මම ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ හරිම සුන්දර හදවතක් බොහොම ස්තුතියි ඔබතුමීට අවසරයි පියමනින්නට. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක්ද? මගේ වීඩියෝ වලට වටිනවා. මගේ වීඩියෝ එක ගැන අතුරුතු දෙයි. like එකක් දාලා රතු පාට subscribe button එක එකපාරක් press කරලා bell එකත් ඔබලා තියාගන්න. මම වීඩියෝ දාපු ගමන් notification එකක් එනවා. bell එක on කරන්න.